Hello friends, welcome back to my channel. ඔන්න ඉතින් අද ප්ලේ කරන්න යන්නේ Driving Simulator Sri Lanka කියන ගේම් එක. හරිද මචං ප්ලේ කරමු වැඩි කතාවක් නැහැ. මේක ඉතින් බස් ගේම් එකක් කියලා ඉතින් දන්නවනේ ඉතින් ඕනෙක් කෙනෙක් දන්න ගේම් එකක්. ඉතින් ප්ලේ කරමු බලමු කොහෙද යන්නේ. අපි ඉතින් සිලෙක්ට් කරගමු කැමති එක. කතරගම ඉතින් යමයි ගැම්මට යන්නේ. මේ ඉතින් ගේම් එක දාපු ගම මචං කාලෙන් ගහන්නේ. බස් එකත් ඉතින් පොඩ්ඩක් දාගන්න බලන හොඳ මොඩ් එකක් දාන්න බලන. ඔයාලට නැති මේකෙන් ප්ලේ කරමු ගැම්මට. කට්ටිය නගිනන් එමු ගැම්මට ඉතින්. මේ දවස්වල මචං ඉතින් වීඩියෝ එකක් දාන්නත් බැරි වුණා. ඉතින් ගණන් ගන්න එපා. ඔන්න ඉතින් අද ගෙනාව වීඩියෝ එක. හරි ස්ටාර්ට් කරමු ගැම්මටම. අඩේ සද්ද මාරු ඈ. ඔන්නක් ගහලා බලමු. පට්ට තව එකක් ගමු. ඒකත් මාරු ඈ. ඕන්න මාරු. හරි ඉතින් අපි හප්ප ගන්න නැතුව යන්න බලමු පුළුවන් තරම්. ගානෙන් ගාන මිනිස්සුත් ඉන්නවා. කලින් නම් මට මතක විදිහට ඔහොම තිබ්බේ නෑ. ගේම් එක ඇස්සලා අඩෝ බොක්ක සෝරි මචං තප්පුණා. අඩේ ගහේ යකෝ. ගහේ කොහෙද යන්නේ? ඔය යන්නේ කොහෙද? මෙහෙට ගණන් ගන්න බැරි. ගයිස් පොඩ්ඩක් හැප්පෙනවා. ඉතින් දැන් යනවා ඉතින් ආයේ සුපිරියට. දැන් ඉතින් යම රේස් කරලා. දැන් ඉතින් ආයේ බය වෙන්න දෙයක් නැහැ. සුපිරියට යන්න තියෙනවා. පාගලයම දුමක් දාන පට්ටකින් සුපිරි ගේම් එක. ඕගොල්ලෝ ඩවුන්ලෝඩ් කරන්න. මම පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකෙන් දාන්න ලින්ක් එක. සුපිරි ගේම් එක ගහන්න ඕන ගේම් එක. මම ලින්ක් එක දාන්නම් පල්ලෙහා. ඔයා තාම මේ වීඩියෝට ලයික් එකක් දැම්ම නැත්නම් මොකද්ද මං නිකන් තියෙන ලයික් බටන් නෑනේ. ඕක බලන්න මොකටද ලෝභ වෙන්නේ. ලෝභ වෙන්න එපා කුහක වෙන්න එපා. ඔය නිකන් තියෙන එකනේ. මමනේ කියන්නේ. නිකන් තියෙන ඉතින් ඔබලා දාන්න මම කියන්නේ. එහෙනම් ඉතින් ඔබලා දාලා subscribe බටන් එකක් තියෙනවා. ඒකත් ඔබලා ගන්න අමතක කරන්න එපා. බෙල් එකන ක්ලික් කරමු. ඔන්න ඉතින් මචං තව එකක් කරනවා. ෆෝන් එකක් ගාපන්. ඒක පට්ට. පළවෙනි ෆෝන් එක තමයි සුපිරි. මෙයා යන්නේ නෑනේ. මුන් පාරේ නිදිදව යන්නේ නෑනේ බං. දැන් යම ඉස්සර කරපන් ටික. ඵලයන් පොන්ට. කොද්ද බම් මේ බයික් එකක්ද? දැක්කමයි බං. ඉතින් කිව්වනේ හැප්පෙන්නේ නැතුව යන්නේ ගානට. කොහොමද ඉතින් ඒක පාරක්නේ. කියන්න බෑ ඉස්සරහදී අපේ දන්නේ ඒක වෙනම කතාවක්. අඩේ හැප්පෙන්න බෑ. ගණන් ගානට ගන්න. කොහමද ඒක එක්කන් මේ හැමෝටම බෑ. උපතින්ම ගෙනාවු හැකියාව කියලා කියන්න ඕනේ. එහෙම කියන්න බෑ. යම කොහොමද වෑන් එකක් ගන්නත් බලමු සල්ලි එකතු කරගෙන. දෙපාරක් ගහමු. ඕගොල්ලෝ ඉතින් මේ වීඩියෝ එක බලලා පල්ලෙන් කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා වීඩියෝ ගැන. ඒ වගේම අමතක කරන්න එපා තව ඊළඟට ඕන වීඩියෝ මොකද්ද කියලා. ඊළඟ වීඩියෝ ගැන කමෙන්ට් එකක් දාන්න පල්ලෙන් ඕන මොකද්ද කියලා. මොකක් ගැනද ඕන වීඩියෝ කියලා දාන්න පල්ලෙන් කමෙන්ට් එක. මොන ගේම් එකද කියලා. මම හිතන් ඉන්නේ ඊළඟට බැටල් රොයල් එක වීඩියෝ එකක් දාන්න මොකක් හරි PUBG වගේ කෝඩ් වගේ. බලමු. ඔය පෙරලෙන්න බෑ. යම ඔය හැප්පෙනවා ඉතින් දාලා මෙයා. ඔන්නක් ගන්නවා. හරි යමන්. ඔය දැන් ළඟ ඇති. ඌ ළඟයිද කොහෙද? බ්‍රේක් ගහපන් බ්‍රේක්. මොම ගනින්. ඔය. ටච් වෙන්නේ නැහැ බං හරියට. ඉක්මනට ගනි. දැන් ඉතින් පොඩ්ඩක් යම. වැදුනත් කමන්නේ. ඔය. හැප්පෙනවා ඉතින් දාලා. දාපන් දැන් යම. දැන් ඇරලා දාමු ඇරිල්ලක් ආයේ. සඳ බොඳ වෙන්නම දැන් යම. උන් පාරේ නිදිද බන්දව යන්නේ
ඵලයන්කෝ බං. අඩ සිරාවට ට්‍රීල් එක වැදුනා. ටුක් ටුක් එක. ටුක් ටුක්ද ටක් ටුක්ද වන්ද මොකක් හරි එකක්. මොකක් හරි ටුක් එක ගන්න බෑ. කොහම යම. කොහම යමම් පාරක් ඉදින්. දැන් බය වෙන්න දෙයක් නැහැ. දැන් පාගල යම. එක එක්කත් නැහැ. අප්පා කිව්වා විතරයි බං. මයි කටමද මන්ද. ඔයි ඔයි ඔයි. අඩ සිරාවට. මන්න නම් ඉතින් හැප්පුණා මං ගිහලා. එහෙම හැප්පෙනවද බං අපි පාගල යම. දැන් නම් මගේ දැන් ළඟ වෙන්න ඕන. ඉස්සරහ තමයි මට මතක දේ තියෙන්නේ. ඔය පාරේ බලමු. කොහෙද බං? කිරින්දනේ. හරියට. දැන් ළඟ මේ පාරේ යනවා කියන්නේ ළඟ. ඔයි ඔයි වංගුවක් ගානින්. තව ටිකෙන් ඉතින් ළඟදිම දැක්කේ. මේ පාරේ තින් ගැස්සෙනවා ඉතින් ගණන් ගන්න එපා. එහෙම තමයි. ගණින් ෆයිට් එකෙන් දැම්ම පොඩ්ඩක්. කොන්න ඉන්නගේ. පාගම. යමන්කෝ ඉතින්. පෑගුවට යන්නේ නැහැ නේ ඉතින්. මට ට්‍රීල් කාර්යය පාස් කරමු. යමන් කොහම. දැන් නම් කොල්ලෝ ළඟ ඇති. අතරගම පුදු බීමට. උයි ඔයි. මට කොහෙද බය යන්නේ ඉතින්. දාලා. දැන් යමු. මේකට දාගම නැත්තම් ඉතින් බොරුවට ඕනේ නැහැ නේ අරව දාගෙන. මියුසික් ප්ලේ එකකුත් තියෙන උඩ. තව ඕනේ නැද්ද? යම. ෆෝන් එක අවශ්‍ය වුණොත් විතරක් ගමු දැන් ඕනේ. ගේම් එක හිතුවට වඩා ටිකක් වෙනස් වෙලා මචං. පොඩි කාලෙකින් ගහනද? ටික කාලයකින් ගහන්නේ. අර රේස් මොඩ් සීන් එකකුත් ඇවිල්ලා නේ මේකේ. ඒකෙත් ඉඩියක් දාන්න නැත්තම් මේකම ගහ. උඩ ගහලා තියෙන බස්සේ DC ගේම් කියලා නේ. මම හිතන්නේ මේකට දාන්න පුළුවන් එක. මේ එල්ලේ නේ මම අරව මේව දාන්න පුළුවන්. කූඹියක් එහෙම දාන්න පුළුවන්. කූඹියකද? ඔයි කොහෙද යන්නේ? වෙරිද මන්දමුට. කොහෙද මන්දමු යන්නේ? ඵලයන්කෝ. දැන් යම. පොඩ්ඩකින් වාහනේ පොඩ්ඩක් බහින්. බලමු. මෙදින්න මචං අපේ බස් එක. කොහොම බස් එක? කොහෙද බං ඔය? කොහොම බස් එක? අඩු සිරාවට. රෙද්දක්ද බං මේ උනේ? තේරෙන්නේ නැහැ බ්‍රෝ මොකද්ද කරන්න ඕන කියලා. අඩු සිරාවට. මොකද්ද මේ ෆෝන් එකක් කියපන්. ආර තියෙන්නේ බස් එක. අඩෝ. ඵලයන් හොම. මූ ගාට යනවා. අන්න බස් එක අපිව දාලා යනවා. නැගපයකෝ බස් එකට. ස්ටාර්ට් කරපන්. ඉක්මනට යන්න දැන් වෙලා නැහැ. තව විනාඩි 5යි තියෙන්නේ යන්න. විනාඩි 5 යන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ. අවුලක් නැහැ. පීස් බං. පාටයක් ගියව විනාඩි 5 කියලා යන්න ඕන. බලමු. ලයිට් එක තියෙනවද? දැන් දාන්න ඕනේ නැහැ ඉතින් බොරු වැඩක්. සෆාරි ලයිට්ස් එක නැති. දැන් යම ඉස්සර කරගෙන. දැන් යම. කෙහෙල් කැන් හිටන් තියෙන කෙහෙල් ගස් හිටන්. අමුතුම පාරක් ඉතින්. උයි. තව ටිකෙන් ශකබුන් සලබලාස් වෙනවා. මං නම් හිතුවේ එහෙම වෙයි කියලා. ඒ වුණාට උනේ නෑ. දැන්ද කොහෙද මගේ දැන් ළඟ. බලමු. කොහමයි පොට් එකට යම. තාණයට. මේ හරිය තමයි මචං ගොඩක් කෙලව ගන්න. හිමින් යම. කවුද මේ කොළ ගහලා තියෙන්නේ මේවල? බිත්ති වල. ඔයි වැටුණාද කොහෙද? ඉවරයි. අඩෝ. ඔයි බ්‍රේක් ගහපන්. රිවර්ස් එකට ගනින්. මොම ගනින්. ඇති මචං. දැන් යම. මන්න හිතුවේ ඉවරයිම කියලා.
දැන් යම පොඩ්ඩක් ඉන්නකෝ මාරඩා එල්ලා අපි නම් ඉස්සර කරලා යන මෙයක් ඉස්සර ගන්න නේද අමු ට්‍රැක් එකද කොහෙද දැන් යම ෆෝන් පාරක් ඉතින් ගහමු කෝකට තව එකක් ගන්න පළවෙනි එකට තමයි ඉතින් මං ආසම එක අඩේ අවිල්ලා ඉන්නේ දැන් ඕක ගහපන් බේක අයියෝ කතරම් බෝඩ් එක ගහලා තින්නේ ඉන් දේවාලට යන් උතුල්ට දාමු හරි දාමු අරේ දාන්න දාන්න දාපන් මචං කො අර තියෙන කොළපාට කොටුව ඒකට තමයි දාන්නේ ඔය කොයිද ඒකට දාන්න ගන්න හරි මචං මෙතින් තැනට ආවා කට්ටිය ඉතින් බහිනු ඉක්මනට බයින් ඉතින් අමුතුයි කාඩ් බෝඩ් වගේ ටික ගේම් එකේ සුපිරියක් ඉතින් මේන් මෙනු ඉතින් ගෑරේජ් එකට යන්න බලමු ඉතින් මොනවද තියෙන්නේ කියලා මේකේ ගෑරේජ් එකේ දාන්න බලමු මොකක්ද කලර් එකක් තියෙනවද ස්කින් එක මොකද්ද හොඳ රෝස පාටකද කහ පාටක දාමු කොහොමද රෝස පාට දාන්න ඕනේ නෑනේ මේක දාමු හරි දැන් ගැලපෙන්නේ මොකද්ද මේකට මේක හොඳයිද මේක හොඳයි මෙතනට මේක දාමු යටට දාමු මේක විතරක් තියෙන්නේ තව හෝන් එකක් බලමු ඒක හොඳයි දෙකට දාමු මේක හොඳයි වගේ ඒක හොඳයිද දැන් මේකට අර හොඳයි ඉස්සෙල්ලා තිබ්බද නෑ ඔය තියන්නේ බඩු ආයෙත් සුක්කානම ඕකම තියමු වැඩි ඕන මේක දාමු බුදු පිළිමයක් එහෙම තියෙනවා ඇතුලේ එකක් දාලා ඇතුලට තව ටීවී ඕන නැහැ ඉතින් අපි මේක දාමු මොකද්ද මේ තියෙන්නේ දැන් තව මොනවද තියෙන්නේ රෙස් කරන්න කියලා බලමු කෝ මේ තියෙන්නේ මේක යටට එකක් දාමු ආයෙ තියෙන්නේ කොහොමද මේකත් හොඳයි ඉක්මනට වෙනස් කරගමු උඩට ඕනේ නැහැ දාමු තාම මොන හරි තියෙනවද බෆර් එකක් දාන්න ඕන හොඳ ඒකට ගැලපෙන්නේ මොකද්ද මේකට මේක ගැලපෙන්නේ නැහැ මේක දාමු ටික ලොකුටක් තියෙනවා කණ්ණාඩිය දාමු මේක හොඳයි එතන ඉස්සරහටත් දාමු උඩටත් දාමු මේක විතරයි තියෙන්නේ අදින් දැන් ගම මේන් මෙනු මන්ට යන්නේ නැහැ නේද අන්නදී මේ තියෙන්නේ ග්‍රැෆික් ක්වොලිටි හයි දාගමු කන්ට්‍රෝල්ස් හරි සුක්කානම එච්චරයි ආඩේ මට එකක් අමතක කරුණානේ එන්ජිම පොඩ්ඩක් දෙවෙනි එකට දාගමු හරි දැන් යම මේ ස්පීඩ් එක වෙනස් টොප් ස්පීඩ් තියෙනවා හරි දැන් ඉතින් ආයෙත් ප්ලේ කරමු ගැම්මටම දැන් කොහෙද යන්නේ බලමු ඉතින් ගැම්මට කොළඹ යන්න කියලා තමයි හිතන්නේ කොළඹ යනවද ඔව් කොළඹ ඒක ඉතින් හොඳයිනේ හරි ලෝඩ් වෙනන් ඉමු ඉතින් ගැම්මට කොළඹ යන්න හදන්නේ කට්ටිය නගගමු ඒක නගින්න කට්ටිය හරි බස් එකේ සුපිරියක් කරලා තින්නේ පේනවා ඇති වැඩිය පේන්නේ නැහැ ඉතින් දැන් පොඩ්ඩින් මම බස් එක පෙන්නන්න මොන නැග්ගට පස්සේ හරි ස්ටාර්ට් කරලානේ තින්නේ ඔය තින්නේ බස් එක
තව ඉතින් තව පෙන්වන්න කියලා තියන්නේ ඉතින් මේවා තමයි. ඉතින් ඉස්සරහ හරි කොහෙද යන්න ඕන? හරි ඔය යම. අතුලත් සුපිරියක් කරලා තියෙන්නේ ඉතින්. කලින්ට වඩා දැන් සුපිරි. හප්ප ගන්න බෑ දැන්. බස් එක අලුත් කරලා තින්නේ. හිමින් ගමු. වැදුනද රිවර්ස් ගන්න රිවර්ස්. දැන් ආයේ බබා වගේ ගන්න තියෙන්නේ. අප්පන්න දු. කොම ගන්නේ? හරියම. දැන් ඉතින් යෑමක් තමයි තියෙන්නේ. දැන් දෙනවා වැඩේ ලෙසටම. ඔව් තියන්න. අප්පන් යන්නත් බෑනේ. පොලිස් මහත්තුරු යනවා තමයි. ඉතින් දැන් යම. ෆෝන් එක ගහපන්. ෆෝන් වෙනස් කරා ඉතින්. මෙහෙ නෙමෙයිනේ යන්න ඕනේ. එහා පැත්තේ පාරට පනින්න ඕන. මාත් ට්‍රැක් එක වගේ යනවා බා. බලන්න නැති. දාපන්. ෆෝන් එක ගමු. ඒක සුපිරියක් ඉතින්. ඒක සුපිරි දෙවෙනියක් ගමු. ඒකනේ හෙන්නෙත් නෑ වගේ. ඒක ගමු. ඔයි බ්‍රේක්. යන්නේ නෑ ඉතින් මෙයා. අන්තිමයක් ගමුද? ඒක තමයි ඉතින් සුපිරි ලේන් බස් වලේ තියෙන මේකනේ. යන්න. හදිස්සි කාර්යය වගේ ආවට මුන් යන්නේ නෑ බා. ට්‍රැක් එකක් ටික. කොහෙද අස්සේ යන්නේ? මෙහෙ. ඒ දැන් නම් පාරවල් ටික වෙනස් වෙලා වගේ අඩෝ සිරාවටම. දාපන්. උයි කොහෙද ඔය? මෙහෙට දාන්න ඕන. ඔය ඉතින් හප්ප ගත්තනේ ඉතින්. කාගත්ත වැඩි. කොහෙද දාන්න ඕනද? මාත් ට්‍රැකා වගේ යනවා. ඔහොම ඉන්න. දාන්න අඩෝ සිරාවට. වදුනා කියපන්. දැන් මොකද කරන්නේ? දැන් මොකද මං කරන්නේ? අඩෝ සිරාවටම වටෙන්ම හිර වෙලා ගියේ මංගෝ. දැන් මොකද කරන්නේ? අය මුලින් ඉඳලා යනවද? කවන්නේ මුලින් ඉඳලා යම. දැන් නම් වැඩේ සුපිරියට දෙන්න ඕන, ලෙසට දෙන්න ඕන, තිතටම දෙන්න ඕන, සුපිරියට දෙන්න ඕන. පැණි වරකහතේ හොද්ද ලිපේ වගේ වැඩේ දෙන්න ඕන. අයි වැඩියට කියනවද දන්නේ නැහැ ඉතින්. ඉතින් ගණන් ගන්න එපා. දන්න ඕනේ. දැන් යම. ඉතින් පාගලයි ලෙල්ලටම. දැන් බලන්නේ. දැන් යම. ඉක්මනට යන්නත් එපේ. මං හිතන්නේ දාපු වෙලාවට වඩා වැඩියෙන් ගියාද ඔය. වීඩියෝ පොඩක් දිග ඇති. ඔයියෝ වද්ද ගත්තා කියපන්. දැන් යම. ඔව් යෝ රිවර්ස් නේ යන්නේ. රෝන් සයිඩ් යන්නේ මොකද? මේ පැත්තට දාන්න. මෙසේජ් එකකින් ගණන් ගන්න එපා. යාළුවනේ. හොඳම්. යන්නකෝ යා. දැන් යම. දැන් නම් හප්පගෙන හරි යම. හප්පුණා කියලා මොකුත් වෙන්නේ නැහැ. ඉතින් මම පව් හින්දා මොකද කරන්නේ? දැන් යම පාගලා. ඕන්න කෙන ගා. ආසම ඕන්න එක දිනේ ගත්තා. ඉතින් මෙයා දැම්මනේ පාරේ මැද. මෙයා යන්නෙත් නෑ අනෙක් කෙනෙක්ට යන්න දෙන්නේ නෑ දැක්කනේ. අලපංකෝ. කාලේ කාදමන පුද්ගලින් තමයි. අර දැන් අතන ගැහුවනේ මොඩයා වගේ. අපි යන් ඉස්සර කරලා. දැන් උයි කොහෙද යන්නේ? දැන් ගහපන් ඕන්නත්. දැන් නම් ගනි. දැන් නම් පුතේ වැඩේ කා ගන්න බෑ. මින් ගනින්. දැන් නම් ගනින් කොල්ලෝ ගාන්ට නමලා. කොහෙද අස්සේ ගහන්නේ මෙච්චර? දැන් මොකද කරන්නේ? මොකෝ වෙයි වගේ. යම. දැන් මොකෝ කරන්නේ?
කොහෙන්ද දාන්න ඕන මෙතනින්ද අඩෝ මේ තියෙන බයිඩ ඉස්සෙල්ලා වැඩේ කාගත්තනේ බං ගොනා වගේ හරි මචං දැන් බැහැපිය කට්ටියමද ඔය බිත්තියම ගැහුවා ගිහිල්ලා අද බහින්නේ කොහොමද දැන් ඔයගොල්ලෝ උදන්ට ගෙනාවා කට්ටියව බලමු හයි මෙයින් මෙනු එකට යමු අයිත් ප්ලේ කරමු බලමු රේස් මුඩ් පාරක් ප්ලේ කරන්න බලමු රේස් මුඩ් දාමු මචං ගාල්ලට දානවද මාතට දානවද ගාල්ලට දාමු ඇඟට ගුණ එකද මයි දාමු හරි ඉතින් ලෝඩ් එකකින් ගියම්මට මන්ට හැබැයි ලස්සන පළාත දැන් බටන් එක ටර්න් ගාලා සද්දයක් එනවා හරි මචං පය ඇගුවා ගියා ලෑල්ලටම පා ගන්න තියෙන්නේ පාගපිය ඉක්මනට දෙන්නෙක්ව පාස් කරන්න තියෙන්නේ බේ ලස්සන පළාත සුපිරි ඒ පළාත මේ පැත්ත වලින් දෙන්නේ නැහැ ලස්සනද මොකක් හරි ඉතින් කොහමද යන්නනේ මන් තියෙන්නේ දිනන්නේ චරණ වෙන්න ඕන වැඩි නගහගෙන යනවා ගහම ගහන්න ඉක්මනට ෆෝන් බලවලින් ඔන්න දෙයම කොහමද පාස් කරලා දිනන්න ඕන මම මේක මචං මං කලින් එකපාරක් ගැහුවා ගේම් එක ඒ වුණාට මේ රේස් මොඩ් එකේ තිබ්බා එතකොට කලින් ගැහුවේ නැහැ කිව්වේ ඉතින් ගැහුවා මේක නම් දින් දිනලා තියෙනවා අනිත් ඒවා නම් දිනලා නැහැ මේ ගාල්ල සීන් එක විතර ගාල් එක නේ හරි එකව පාස් කරලා දැක්කනේ අනිත් ඒවා වල මුන් යනවා මං කංග වේන්නුවා ආයිත් මතක් කරනවා මචං ඔයාමයි YouTube channel එක ගාම subscribe කරේ නැද්ද මොකද්ද මං ඉතින් ඔය නිකන් දින subscribe button එක ඔක බලන්න ලෝභ වෙන්න බා කුහක වෙන්න බා නිකන් තියෙන subscribe button එක බලලා දාලා bell එක න click කරන්න ඒ වගේම වීඩියෝ එකට like එකක් දැම්මේ නැත්නම් ඔය like button එක බලන්න ඕක බලන්න මොකටද ලෝභ වෙන්න බා මම ඉතින් කියන්නේ කීයටද ලෝභ වෙන්න බා මචං නිකන් තියෙන like button ඒ වගේම වීඩියෝ එකට comment එකක් දාන්නත් අමතක කරන්න බා වීඩියෝ එක ගැන ඒ අර අනිත් එක අනේ CTV කාර්යය එයා කපේන තෙක් මම ආම්මට සීනියෝ මං ඉතින් හොයාගන්න බැරි වෙයි කියලා ෆෝන් එකක් ගහගෙන මන්ද ගහපන් ෆෝන් එක ඇද්ද පොට දෙන්නම් පාස් කරා දැන් යනවා දැන් ආය යන්න තියෙන්නේ බබා වගේ බලපන් පා වෙනවා නිකන් සුපිරියට යන්නේ දැන් තමයි කොල්ලෝ අමාරුම ස්ථාන තියෙන්නේ දැන් බ්‍රේක් පාරක් ගහලා ගන්න කන්දක් තියෙන්නේ ලේසි නෑ සුළුපටු කාර්යයක් නොවේ මේ උයි දෙගප්පන් එදා ගඟට සිප්පුණා උයි ගණින් කොහෙද යන්නේ කනවන් දින්නා වැඩි බ්‍රේක් පාර පාගලා ගන්න පාගම මොන්ඩ පාලේ රිවර්ස් ගන්න මොන්ඩ පාලේ අඩෝ පාස් කරා කියපන්කෝ හරි පොඩ්ඩක් ඉන්න ඉතින් එනකන් බලමු ඉතින් දිනා ගන්න පුළුවන් ඇති කියලා ඔන්න අනිත් එකත් ඒ වගේ හරි ඉතින් කොහොමද පරදින්න වෙයි වගේ බලමු ඉතින් ඉක්මනට ගියොත් ඉතින් අල්ල ගන්න පුළුවන් දිනන්නම ෂුවර් එකක් නෑ ඉතින් ඌ ගියානේ ඉතින් අතන තමයි මචං පොඩ්ඩක් හිර වුනේ හරවල ගන්න බැරුණා ටික අඩේ මොකද නේ උනේ කොන්නක් ගා දුකයි මචං කොහොමද දිනන්න බලමු ඉතින් බැරි වෙන ගන්න නෑ කියලා හිතනවා අද යාවා දිනන්න වගේ කොහමරි බින්දුව වෙන්න නැතුව කොහමරි අරූප පරද්දුවන සතුටුයි බලමු අප්පා පෙරදුනානේ ලොස් මචං හරි ඉතින් දැන් ඉතින් මචං තවත් එළියකින් සෙට් වෙමු. මේගොල්ලෝ අපි කැපුණා.